ඔබ දර කඩනවද? උඹට ඉතින් හාමුදුරුවෝ ඇත්තට දර කඩන්න තව තැන් නැහැනේ. හාමු මට කියලා තියෙන ඉතින් ඕන වෙලාවක ඇවිල්ලා දර ටිකක් කඩා ගන්න කියලා. එහෙමද? ඔබට විතරද කියලා තියෙන්නේ? නෑ මට විතරනේ. ඒ ඉතිපිරි දෙවිද සෝපියක් කඩාන්නේ. එහෙමද? නේ? ඔබ ගෙදර ඵලයන්ක මං එන්න. මොකද හදිස්සියේ? ගෙදර ඵලයන්ක මං එන්න. අර ඉන්නේ කඩේ පැත්තේ වෙච්ච එක වටහන්නද? කඩේ පැත්තේ වෙච්ච එක? ඒක කවුද බං නොදන්නේ? ඔන්න ලැව් ගින්න වගේ හැමතැනම දන්නා හැමෝම දන්නා. පහුවි නැතත් නේ ගම පුරා පතුරවන්නේ. හරි හරි ඔය ටික කඩාගෙන ඔබ ගෙදර ඵලයන්ක මං එන්න. හදිසියක් නැද්ද? නෑ හදිසියක් නෙවෙයි. ඵලයන්ක මං එන්න. මේ විදිහකට එන්න හදනවාද දන්නේ. කඩලා ඉවරද? නෑ තව ඩිංගිත්ත කඩා ගන්න ඕන. ඒ ඩිංගිත්ත කඩාගෙන උඹ ගෙදර ඵලයන් මං එන්න. මට කියලා ඵලයන්ක මොකක් හරි හදිස්සියක් නම් මං එන්නම් දැම්මම. කියලා යන්න දෙයක් නෑ මෙතන. මං ගෙදරට එන්න. උඹ ඵලයන් ගෙදර. ඒකනේ කරන්න ඕනේ. දැන් කීසරයක් කිව්වද ගෙදර ඵලයන් කියලා. ලව්වකට එන්න හදනවා මන් දන්නේ. ඒ මිනිහත් ගෙදර ඉන්න වෙලාවේ අනුන්ගේ හොදන්න දෙන්න හදනවද? හරි හරි මම මේ ළඟට යන්නේ. හොඳයි මම ළඟට යන්නේ. මම ඉක්මනට එනවා. ඔබ ගෙදර ඵලයන් ඉක්මනට. ඔබ ඉක්මනින් ගෙදර ඵලයන්. හොඳයි? අපි තව ඩීක් වෙලා ඉතින් ඵලයන් කොබන් ආයි තියන්න දෙයක් මොකද්ද බං ගෙදර ඵලයන්. ගෙදරට ගියම මම කියන්නම්. ගෙදරෙන් කියන්න තරම් ප්‍රශ්න විශේෂයක් වද්ද? අනේ නෑ බං. මේ යන ගමන් කහට උගුරක් බීලා යන්න. තරම අපේ උන් දැක් ගෙදරේ මේ කපෑරියොත් එහෙම විනාශයි ගමට නැහැ කතා කරන්නේ. දීගිත්ත බොන්නනේ ඉන්නේ තේ නේද? තේ. හොඳයි අක්කේ. හොඳයි. එහෙනම් ඔබ ඵලයන්ක මං එන්න. හොඳයි. හරි. ඒක බීලා ගියොත් හොඳ. දවල්ට කාලේ යන්නත් ඉඳිද්දන්නේ.